හායාලුවනේ ඔන්න අද ගෙනට එන්නේ බස් එකේ සීට් හදන විදිය එන අපි සීට් හදන විදිය බලමු වැඩි කතා නැතුව එන අපි යන් වීඩියෝ එකට. මෙන්න මේ විදිහට බස් එකේ සීට් හදන්න මම අද වෙලා ගත්තේ බොක්ස් බෝඩ්. එන අපි හදන්න පටන් ගමු. ඔයාලා අද වීඩියෝ පැසල් අරගෙන මේ අරගෙන මම අදින විදිහම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේ විදිහට මම අදින විදිහම නඩ ගන්න යන්නේ. හරියන්නේ මම මෙන්න මේ විදිහට ඇඳගත්ත උඩකොස්ස එන අපි දැන් මේක කපා ගමු. හරියන්නේ මම මෙන්න මේ විදිහට කේකත් කපා ගත්තා. ඊට පස්සේ මෙන්න මේක වටේටම තියලා මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. අපි එන ඒ වැඩත් කරන්නේ. හරියන්නේ මම මේ විදිහට අර වටේ මේ වටේටම අලව ගත්තා. ඊට පස්සේ වලට කරගන්න තියෙන්නේ මේ වගේම කපාගත්ත කැල්ලක් කපාගෙන ඇදගෙන කපාගෙන මේක උඩින් කියලා මේකත් අලව ගන්න ඕනේ මෙන්න මේ විදිහට හරියට. එන්නේ අපි ඒ වැඩේ කරගමු ඉක්මනට. හරියන්නේ මම මේ විදිහට උඩ කොටස හදාගත්තා. දැන් තියෙන අපිට යට කොටස හදාගන්න තියෙන අපි ඒ වැඩේ කරගමු. ඉස්සෙල්ලා අඳ වගේම අදිරුලයි පැන්සලයි අරගෙන මේ මම අදින විදිහටම එයාත් අඳගන්න. හරියන්නේ මෙන්න මේ විදිහට මම ඇඳගත්තා. දැන් මේක ඉස්සෙල්ලා වයින් කපා ගන්න ඕනේ. හරියන්නේ මම මෙන්න මේ යට කොටසත් ඇඳගෙන කපා ගත්තා. ඊට පස්සේ ඔයාලා අර උඩ කොටසට මෙන්න මේ විදිහ වටේට අලගත්ත පටිය මෙන්න මේකෙත් මේ විදිහට අලව ගන්න ඕනේ. එන අපි ඒකත් අලව ගමු. හරියන්නේ මම මෙන්න මේ විදිහට වටේ පටියත් අලව ගත්තා. ඊට පස්සේ ආයෙත් ඉස්සෙල්ලා වගේම මේ වගේ ආයෙත් කැලක් කරගෙන මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. අපි එන ඒකත් අලව ගමු. හරියන්නේ අපි මෙන්න මේ විදිහට බස් එකේ සීට් වල උඩ කොටස වලට හදාගත්තා. දැන් අපි මේක මෙන්න මේ කියලා අලවන්න මේ මෙතෙන්ට ගම් ටිකක් ගාලා
ඒක මේ පරිපූර්ණ කරනවා. හරියන්නේ මම මෙන්න මේ විදිහට බස් එකේ සීට් එකක් ඔන්න හැදුවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ෂෙයා කරලා අමතක නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. අද මේ වීඩියෝ එක හොඳයි කියලා මම හිතනවා. එහෙනම් අද වීඩියෝ